හොඳයි නිශ්ශබ්ද වෙන්න සියලු දෙනාම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. හොඳයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනේ පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ, සූදානමින් සිටින්නේ හොඳ බලාපොරොත්තුවකින් ඉන්නේ බෞද්ධයෝ හැටියට. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අප විසින් කළ යුතු උතුම් වූ මංගල කටයුත්තක් කරන්න. පින්කමේ සුවිශේෂී අරමුණක් නැති වුණත් මේ වස් කාලය නිමිති කරගෙන සිහිපත් කරගෙන පන්සලේ වැඩ ඉන්න නායක හාමුදුරුව මතක් කරපු විදිහට මං මීට මාස දෙකක් විතර ඇතිනේ ගෙදර බණ කියලා. මාසයකට එහාදී මම මේ අද තමයි නම දන්නෙත්. ඇත්තටම දුරකථනේ සේව් කරලා තියෙන්නෙත් නේ වරකපොළ අම්මා කියලා. අයියාගෙත් එහෙමයි. ඒ පින්වත් මහේෂිකා මහත්මිය අපේ ඒ කුසාන් නේද අයියා. ඒ අයියා යාලා ගෙදර දැන් ඉතින් අර යාලා මෙහාලා කියලා කියවෙන්නේ. ධර්මදේශනාවට වැඩම කරාට පස්සේ මේ දායක පින්නතුන්ගේ ඉල්ලීම පරිදි මේ විහාරස්ථානයේ ධර්මදේශනාව සූදානම් කරගෙන මේ පින්කමට බොහොම උමනාවෙන් සහ ඕනකමින් තමයි පින්වත්නි වැඩම කරන්නට යෙදුනේ. මම අර මුලින් දේශනා කරපු ගාථාව ඔයත්තන්ට කොච්චර සමීපැද්ද? ඔය ජීවිතේ මේ වෙනකොට කොච්චර අහලැද්ද ඕක? හරි සරලයිනේ. සබ්බ පාපස්සා කරන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මොකක්ද? මිනිස්සු වෙලා ඉපදුනහම ජීවිතේ නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. ජීවිතේ නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ තමයි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු උගන්වපු අර චතුරාර්ය සත්‍ය දේශනාව තුල ඉස්සරලම උගන්වනව නේද පින්නතුනේ? දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය ඇතුලේ මොකක්ද පැහැදිලි කරන්නේ? මම මේ කියන කාරණේ මේ පින්නතුන් සියලු දෙනාම බොහොම ඕනෑකමින් තේරුම් ගන්න ඕනේ.
පැහැදිලි කරනවා පින්නතුනි මේ අහලත් ඇති ඕන තරම්. ජාතපි දුක්ඛාන ඉපදීම හරි දුකක්. දැන් හිතමු බලන්න මේ වෙනකන් කවද්ද ඉපදිච්ච එක දුකක් කියලා දැනුනේ. මේ හැම එකක්ම ඉපදීම මත නේද උනේ කියන එක මතකද? අර රාහුල කුමාරයා ඉපදුනාට පස්සේ අපේ බෝධිසත්ව උයන් කෙලියට ගිහින් හිටියේනේ. පණිවිඩකාරයා පණිවිඩය අරගෙන එනවා. පින්වත් යශෝදරා දේවිය පුත්රුවණක් ලැබුවා. බෝධිසත්වෝ මොකක්ද පැහැදිලි කරන්න? කියනවා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලෙක් ඉපදුනා බැඳීමක් ඇති වුණා. බැම්මක් ඇති වුණා. ඔහොම කියන්න තරම් සංසාරේ කොච්චර පුරුදු වෙලා තියෙන්න ඕනද? ඉපදීම දුකක් කියනක තේරුම් ගන්නට තරම්. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා ජරාවට පත්වීම දුකක්. දැන් මේ අම්මලා තාත්තලා කවුරුවත් ඔය ජරාවට පත්වෙන එක දුකක් විදිහට දැකලා තියෙනවද? ඔය ජරාවට පත්වෙනවා කියලා කියන්නේ අර ජරා කියන වචනේ ඔළුවට එනකොට අර කැත වගේ අදහසක් නේද එන්නේ? එහෙම එකක් නෙමෙයි. බෝධිසත්වෝ උයන් කෙලියට පළවෙනි දවසේ යන්න යනකොට මේ පින්නතුන් දන්නවා මම හිතන්නේ සතර පෙර නිමිති දන්නවනේ නේ. ලෙඩෙක්, මහල්ලෙක්, මල්ලමිනියක්, පැවිදිරුවක්. මේ සතර පෙර නිමිති දැක්කට පස්සේ බෝධිසත්වයන්ට මොකක්ද හිතුනේ මතක් වුනේ? මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනි දැන් මේක පටන් ගන්න ඕනේ. මොකක්ද? නිවන් දකින්න ආරම්භ කරන්න ඕනේ. පෙරම් පුරන්න පටන් ගන්න ඕනේ. ලෙඩෙක් දැක්කට පස්සේ ආපහු වෙනවා, කලකිරෙනවා. මහල්ලෙක් දැක්කට පස්සේ කලකිරෙනවා. මලමිනියක් දැක්කට පස්සේ කලකිරෙනවා. පැවිදිරුව තුලින් විතරක් සැනසීම දකිනවා. චන්න ඇමතියාගෙන් අහනවා ලෙඩෙක් දැක්කා. මෙතන කවුරුත් ඉන්නවද ලෙඩෙක් දැකලා නැති? කියමු බලන්න කලකිරිච්ච දවස. මෙතන කවුරුත් ඉන්නවද මහල්ලෙක් දැකලා නැති? දැන් මහ ලොකු දෙයක් ඕනේ. ඔය ඉන්න ගමන් මම මේ කියනකොට මම ගැන සිහිපත් කරන්න තිබ්බේ නැද්ද හොඳ භද්‍ර යවුණේ? තිබ්බේ නැද්ද දුවන්න පනින්න පුළුවන් අවදියක්? නිරතුරු මතක් කරගන්න ඕන, සිහිපත් කරගන්න ඕන එකක් තමයි මේ හැම එකකටම විසඳුම තමයි පෙන්වත්නි බෝධිසත්වෝ පෙන්නුවේ. චන්න පෙන්නනවා බෝධිසත්වයන්ට අර ලෙඩට පත්වෙන එකට, මහලු වියට යන එකට, මැරෙන එකට විසඳුම හොයන උත්තමයෙක් තමයි අර පැවිදිරුව. බෝධිසත්වෝ මොකද කරන්නේ? පැවිදිරුව දැක්කට පස්සේ ඒක තමයි මාර්ගය කියලා එකට
පන් වෙනවා. එකට පැමිණෙනවා. දැන් මේ අම්මලා තාත්තලා සියලු දෙනාම හිතන්න ඕන කියන්න ඕන ඔය මේ කලකිරීම ලෙඩවීම වයසට යන එක ඔය මල්ලමිනි මල කඳන් දකින්න එක මේවා ගැන කලකිරෙන්න සංසාරේ කොච්චර මේවා ප්‍රගුණ කරලා තියෙන්න ඕනද? කවුරු හරි වයසක මිනිස්සෙක් දැක්කහම පාරේ ඉන්නවා. පව්වේ මිනිස්සුන්ගේ කර්ම කියලා කියන එක නෙමේ සාධාරණ. මොකක්ද සාධාරණ? එම නිකමටවත් හිතිලා නැද්ද මටත් මේක වෙයි කියලා? පින්නත් මේ ජීවිතේ දවසින් දවස අපි මොකක්ද කරන්නේ? කියමු බලන්න, හිතමු බලන්න. දවසින් දවස කොහාටද මේ යන්නේ? අපි ජරාවට පත් වෙනව නෙමේද? දවසින් දවස ව්‍යාධියට පත් වෙනව නෙමේද? දවසින් දවස මැරෙන්න නෙමේ යන්නේ. මේ ගෙවෙන දවස් තමයි පින්නතුනි සංසාරේ පෙරම්පුර ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය ටික ටික ෂය වෙනවා, මරණයට ලං වෙනවා. මිනිසත් බවක් පෙනෙන තෙක් මානෙකවත් නැති පැත්තකට අපි ගමන් කරනවා. කල්ප ගානකින් මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. වැඩිය යුතු දහමක් තමයි නිරතුරුව හිතන්ට. අපි ජරාවට පත් වෙනවා. අපි ව්‍යාධියට පත් වෙනවා. ජරාවට පත් වෙනවා නම්, ව්‍යාධියට පත් වෙනවා නම් මොකක්ද කරන්න ඕන? එකට පිළියම් හොයන්න ඕන. මොකක්ද පිළියම? අපි හොඳටම දන්නවා මේ ආත්මෙ නිවන් දකින්න පුළුවන්. මේ තියෙන බැඳීම් මේ කරන ඒවත් එක්ක බෑ. පින්වත්නි, අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්සත්වුන් අතරින් අග්‍රස්ථායක. කල්ප ලක්ෂයකට කලින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ එවකට ආත්ම භාවයේ බණ කියන තැන මළුවේ කෙළවරට ගිහිල්ලා වාඩි වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට තනතුරක් පරිත්‍යාග කරනවා. මොකක්ද? දිවස් ඇත්තවුන් අතරින් අග්‍රස්ථායක. මේක දැකපු අර තරුණයා මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? කවදා හරි සංසාරේ මටත් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මෙවැනි තනතුරක් ලැබෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි. ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව අවසානයේ මේ තරුණයා බුදුහාමුදුරන්ට ගිහිල්ලා ආරාධනාවක් කරනවා. බුදුහාමුදුරනේ පහුවදා මගේ නිවසට ලක්ෂයක් මහා සංඝරත්නය සමග දානෙට වඩින්න. ලක්ෂයක් මහා සංඝරත්නයට දන් දීලා පූජා කරලා බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා, මටත් මෙහෙම තනතුරක් අර විදිහට ගන්න ඕනේ. මොනාද කරන්න ඕනේ පින්කම්? මට ලැබෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මෙතෙන් සිට කල්ප ලක්ෂයක් ඉක්ම වූ තැන ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් මතු අනාගතයේ පහළ වෙන උත්තමයෙක් යටතේ දිවස් ඇත්තවුන් අතරින් අග්‍රස්ථායක වෙන්න පුළුවන්. බලන්න, කල්ප කීයක් ගියාට පස්සේද?
කල්ප ලක්ෂයක් ගත වූ තැන පින්නතුනි. දැන් කියමු බලන්න කවදා වගේ පටන් ගන්න වේද අපිත් එහෙනම්. මේ සංසාරේ කොච්චර දිගයිද? ඔය කල්ප ලක්ෂය ඇතුලේ කොච්චර තිරිසන් ආත්ම භාව තියෙන්න පුළුවන්ද? ඔය කල්ප ලක්ෂය ඇතුලේ කොච්චර දුගී දුප්පත් වෙන්න පුළුවන්ද? ආත්ම ගානකට පසේ බුදුරජාණන් වහන්සේ නමක් දිවසින් දැකලා පිණ්ඩපාතේ වඩිනකොට දුප්පත් වෙලා හිටිය මේ තරුණයා තමන්ට වළඳන්ට කණ්ඩ තිබ්බ ආහාර ටික බිරිඳගෙන් අරගෙන ගිහිල්ලා තිබ්බ උතුරු සලු වෙලලා ඉඳගෙන වළඳන්ට කියලා පූජා කරනවා. මෙහෙම ආත්ම භාව තියෙනවා ලැබෙනවා. මේ ලැබිලා තියෙන්නේ දැන් කියමු බලන්ට සංසාරේ ප්‍රාර්ථනා කරන එකක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්ම භාවෙන්ද? පැහැදිලිද මම මේ කියන කාරණේ මේ අම්මලාට තාත්තලාට? පින්වත්නි, අපි මේ ජීවිතේ අප්‍රමාණ විදිහට දුක් විඳිනවානේ. කොච්චර හැල හැප්පිලි මැද්දද මේක ගත කරන්නේ? කියමු බලන්න. පහුවදා උදේ ගැන හිතන්නේ නැතුව නිදාගත්ත එක දවසක් තියෙනවද? පහුවදා උදේ ගැන කරන වැඩේ ගැන ඔළුවේ නැතුව නිදාගත්ත දවසක් තියෙනවද? ගෙදර ඉන්නකොට කොච්චර ලේ ටික පිච්චෙනවද මේ අම්මලාගේ තාත්තලාගේ? අර මේ පැතිවලත් හරියට අරක්කු බොන ඇතිනේ මිනිස්සු. සමහර විට මේ පැතිවල නැතුවත් ඇති. නෑ බොහෝ පැතිවල බොනවා, ඒකයි මං කියන්නේ. කසිප්පුණ නැතුව ඇති මේ පැතිවල. නෑ අනෙක් පැතිවල හරියට තියෙනවා ඕක. මිනිස්සු පුදුම විදිහට පිච්චි ඉන්න ගෙවල් වල. මිනිස්සු අතරමං වෙච්ච මුවෝ වාගේ. ඉමක් කොනක් මොකුත් තේරෙන්නේ නැහැ, හවුහරණක් නැහැ. හැල්මේ දුවනවා. මිනිස්සු පුදුම විදිහේ වේදනාවකින් පසු වෙනවා. කවදා වෙනකන් පින්නත්නි ඕක කරන්ටද? දුප්පත් වෙච්ච මිනිස්සයා සල්ලි තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා. කවදාවත් එහෙම කරන්න එපා. අපිට නැති දේවල් අනුන්ට තියෙනකොට අර මේ පැතිවලත් ඉන්නවද ඊර්ෂ්‍යාකාර මිනිස්සු? නැතුව ඇති මං හිතන්නේ. අනුන්ට ලැබෙනකොට සමහරු පුපුරනවා. අපේ බැරිකම අපිට නැතිකම ඊර්ෂ්‍යාවට හේතුවක් කරගන්න එපා කවදාවත් පින්නතුනි. සංසාරේ පුදුම විදිහට දන් දීපු මිනිස්සුන්ට තමයි හම්බෙන්නේ. එහෙනම් අපි මේ ආත්මේ නැත්තම් මොකද කරන්න ඕන? තියන සේසතම දෙන එක නෙමේ හපංකම. දෙන එක ගැන පැහැදීමෙන් අවධානයෙන් අතෑරලා දෙන්න ඕන. දානේ සම්පූර්ණ කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි පින්නත් අම්මේ තාත්තේ ගෙදරදී ඉන්නකොට ජීවත් වෙනකොට මේ සසර ගමන අවසන් කරන්ට අපේ දැන් බෝධිසත්වයන්ට කවුද හිටියේ සහකාරියට? යශෝදරා උත්තමාවිය. ගෙදර ඉන්නකොට තමයි වැඩිපුරම ඔළුව ගිනිගන්නේ. කියමු බලන්න මේ අම්මලාට තාත්තලාට සනසීමක් තියෙන්නේ පාර පැත්තට ආපුහාමද ගෙදර ඉන්නකොටද? ඇති වෙන්න තරමක් ක්‍රෝධය ඇවිස්සෙන්න ගෙදර ඉන්නකොට නෙමෙයිද? ජීවිතේ නිමෙන්න ඕන තැන මිනිස්සු ගිනි ගන්නවා. මිනිස්සු සිල් ගන්න ඕන පන්සලේද ගෙදරද? මේ පන්සලේ තමයි සිල් ගන්න.
ඇත්තටම මිනිස්සු සිල් ගන්න ඕන කොහෙද? මිනිස්සු ගෙදර සීල සම්පන්න වෙන්න ඕන. දැන් මේක කිව්වා කියලා හෙට ඉඳන් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න එපා සේරම ගෙවල් වල. සමහරු ඉන්නවා අටසිල් දස්සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. හොඳලා හිතන් ඉන්න රැඳගෙන ඇවිල්ලා ඉඳගත්තාම දැන් සිල් කියලා. එහෙම නෙමෙයි. කය වචනේ සංවර කරගන්න ඕන කොතනද? පින්නත්නි ගෙදර. ඔය තියෙන සංවරකම ගෙදර තියනවද? මෙලහට කුණුහරුප කීයක් කියලා ඇද්ද? සමහර විට මේ පැතිවල කියන්නේත් නැතුව ඇති. මෙලහට කී පාරක් දරුවන්ට බැනලද? මෙලහට කී පාරක් හිත කෝපාවිෂ්ඨ වෙලාද? මතක තියාගන්න. කියම් බලන් සිල් ගන්න ඕන කොහෙද? පින්නතුනේ අටසිල් සමාදන් වෙන එක දසසිල් සමාදන් වෙන එක පන්සලේදී කරන්ට කය වචනය සංවර කරගන්න එක සීලේ පිහිටන එක මම මේ කියන්නේ ගෙදර ඉන්නකොට චිත්‍රපටි බලන්න නැතුව සින්දු කියන්න නැතුව චේන් මුදුමාල දාන්න නැතුව රැට කන්න නැතුව ඉන්න එපා. ඒවා කරන්ට අර පන්සලේ සිල් අරගෙන නිකන් ගෙදර ගිහිල්ලා කුණුහරුප කී කියා ගෑනු දරුවොත් එක්ක අඬ දබර වෙන්න එපා. පන්සලේදී තියෙන හැදියාව කොහෙදද තියෙන්න ඕන? මේක කියනකොට අපේ තාත්තලා hina වෙනවත් ඇති සමහර විට. ඒ ඉතින් පන්සලේ තියෙන නිමිච්චකම පන්සලේ තියෙන මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැතුව ඇති මම හිතන්නේ. එකක් කිව්වොත් අය කවදාවත් එකක් කියලා පහදන්න බෑනේ අපේ ගෙවල් වල. ගුටි කනකම්ම බැන ගන්නවට. ඒ කටවල් වල තියෙන අසංවරශීලී භාවය මොකටද එක දවසක් සිල් ගන්න? දවස් 25ක් විතර ගුටි කනවා නම් වැඩක් තියෙනවා. ටික ටික පටන් ගන්න. අනේක ඉවසන්න පුරුදු වෙන්න. ටික ටික මේකේ යථාර්ථය දකින්න පුරුදු වෙන්න. මොකක්ද ඔය යථාර්ථය දකින්නවා කියලා කියන්නේ? පෙන්නත්නේ අපි ජරාවට පත් වෙන මිනිස්සු. මම ඔය බොහෝ තැන්වල මේ දේශනාව කරලා තියෙනවා. ඔය දැන් මෙතන ඉඳගෙන ඉන්න මේ අම්මලා තාත්තලා සේරම ඉන්නවනේ. මම මේ කියනකොට දැන් සේරම මේක හිතන්න ඕනේ මේ මට හෙට වෙන්න තියෙන දේ. කියන්නේ එහෙම නැහැ හඳුරුන්ගේ තියෙන මහ මූසල කට කියලා හොඳේ. මම මේ කියන්නේ යථාර්ථය නෑ මට එහෙම කියලා දෙනවා. මේ හඳුරුනේ ඔය කතා කියන්න එපා හරි අකපැයි කියලා. පින්නතුනේ ඉතින් මේ ජරාවටපත් වෙන එකේ ස්වභාවය කියපුවාම ඒක මේ මං කිව්ව නොකිව්ව කියලා වෙනව වෙන්න නැතුව තියනවද? මේක මේ කර පින්නගෙන එන එකක් මේක තේරුම් කරන එක කියන්නේ හේතුව. අපි මේක අවුරුදු 7-800ක් ඉන්නේ නැනේ මැරෙනවනේ. මේ බොහොම ඉන්න කෙටි කාලය තුල මේක දකින්න ඕනේ. දැන් මේ ඉඳගෙන ඉන්න මේ අම්මලා තාත්තලා ඔය අද නැගිටලා ගිහිල්ලා හෙට අනිද්දා වෙනකොට මොකක් හරි ඇනිලා අපේ යටිපතුලේ පොඩි තුවාලයක් එනවා. දැන් කාටද මේක වෙන්නේ? මට වෙන්න තියෙන දේ. දැන් මම මේක කියනකොට හිතන්න ඕන. සමහර විට ඔය තියෙන අර මේ පැතිවල මාන්නක්කාරෝ ඉන්නවද? නැතුව ඇති මං හිතන්නේ. අර මාන්නක්කාරකම වැඩි වුණාම ටිකක් ඔය සමහරු කියනව නේද මට නම් ඔය දී වැඩි අයුව මෙව නැහැ කියලා. උජාරුවට කියනවනේ. අනෙකගේ ලෙඩ දිහා බලලා අපූර්වට කියනවා අපිට නම් ඌව හැදෙන්නේ නැහැ කියලා. කරුම ලෙඩලු. ඔහොම ඉන්නකො ටික.
හෙට අනිද්දා වෙනකොට අපේ යටිපතුල ඉදි කට්ටක් නිදි කුම්බ කට්ටක වැනි ප්‍රමාණයක තුවාලයක් එනවා. දවසක් දෙකක් යනවා මේක සනීප වෙන්නේ නැහැ. පින්නත්නි මම මේ වෛද්‍යවරයෙක් එක්ක කරපු සාකච්ඡාවකින් මම මේක දැනගත්තේ වෛද්‍යවරයා විස්තරේ කියනකොට මට අනිත් පැත්තෙන් මතක් වෙනවා මේ බුදුහාමුදුරුවෝ උගන්වපු මේ මරණානුස්සතිය එන කමඨහන් දේශනාව නේද කියලා. පින්නතුනේ වෛද්‍යවරු කියනවා අපිට දියවැඩියා රෝගය හැදිලා කියලා. දියවැඩියාව හැදුනහම තුවාල හොඳ වෙනවද? සුද්ධ කරනවනේ. සුද්ධ කර කර ඉන්නවා. දැන් මේ කාට වෙන එකද? මේ මට හෙට වෙන්න පුළුවන් එක. එතකොට හෙටින් පස්සේ මට පුළුවන්ද අද නැගිටගෙන ගියපු විදිහට අය මේ පන්සලේ තනකොළ පා ගන්න පුළුවන්? පින්නත් හිතන්න ටික ටික මේක වෙනස් වෙන විදිහ. ප්‍රියයන්ගෙන් ටික ටික ඈත් වෙන්නේ මොන හේතුව මතද? ජරාවටපත් වෙන්න ගත්තාම ක්‍රමක්‍රමයෙන් මේක දියුණු වෙනකොට දියවැඩියාව හැදුනාම තුවාල මොකද කරන්නේ? සුද්ධ කර කර දානවා, සුද්ධ කර කර දානවා, සුද්ධම කරනවා. යටිපතුල සහිනවනේ. ඔතලා තියෙනව සනීප වෙන්නේ නැහැ. ඇටකටු පෑදෙනකන් ඕක කරනවා. යටිපතුලේ ලොකු තුවාලයක් ඇවිල්ලා වෛද්‍යවරයා මට කියනවා හාමුදුරුවනේ බෙහෙත් දාලා බඳිනවා මේ හොඳම බෙහෙත් වර්ගාල එප කරන්න. හාමුදුරුවනේ සනීප වෙන්නේ නැලු. දවසක් අර බැන්ඩේජ් පටි ගලවනකොට අපි අර දොදොල් පට්ට හැම ගලවලා ගන්න කපලා ඒ ගන්නවා වගේ බැන්ඩේජ් එකට ඇලවිලා කකුල යටිපතුලේ සේරම මස් දැලි ගැලවි ආවලු. වෛද්‍යවරයාට මතක් වුණාලු අර බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන අත්තාහි අත්තනෝ නත්ති මේ අපිට අපි නැති වෙනවා කියලා. කියනවා හාමුදුරුවනේ මේ ඇස් පණ අපිට ඉන්නකොට මස් පල්ලු ගැලවිලා එනවා. කකුල කපලා දැම්ම හාමුදුරුවනේ. දැන් කාගේද මේ කකුල කපන්න වෙන්නේ? වෙනතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. අය මේ භූමියේ පය තියන්න පුළුවන්ද? තේරුම් ගන්න. ජරාවට පත්වෙන්න කලින් සංසාරේ කවදනම් තෙරුවන් වැඩ ඉන්න භූමියේ කඩිය තියන්න. ජරාවට පත්වෙන්න කලින් ওই ටික කරගන්න. මෙහි දානෙ ගේන්නේ කොච්චර කාලයකට සැරයක්ද? හැම මාසෙම ගේනවද? මාසෙකට සැරයක් දානෙ ගෙනාවට කමක් නැහැ. මම මේ අපේ අම්මලාට තාත්තලාට කියන්නේ පුළුවන් තරම් ඇවිල්ලා මේ බෝමලු චෛත්‍ය මලු අමදින්න. මේ හරි අපූර්වට බෝධින්නාංශ වැඩ ඉන්නවා බුද්ධ මන්දිරේ පිහිටලා තියෙනවා. ඇබැද්දියක් වෙන්න කලින් දොහොත් මුදුන් තියලා වැඳ ගන්න. මලු පෙත් මං හැමදලා සංසාරේ මගේ ජීවිතේ අකුසලයක් නම් වෙන්න එපා බුදුහාමුදුරුවනේ කියලා ප්‍රාර්ථනා කරන්න. ආදරණීය තරුණ දරුවනේ මම මේ තාත්තලාට කියන්නේ තරුණයොන්ට කියන්නේ අපේ ජීවිත බොහොම කෙස් ගහකින් තීරණය වෙන්නේ. දැක්කදර වරායේ ප්‍රයිමූවර් එකට පෙට්ටිය දානකොට වැටිලා ලොරිය උඩින් කන්ටේනර් ටැංකිය තියනකොට ඒක කඩාගෙන වැටිලා මගේ මිත්‍රයෙක් වරායේ වැඩ කරනවා මට ෆොටෝ එවලා තිබ්බා. මූණක් ඇඟක් නෑ මිනිස්සයාගේ. එක දරුවෙකුත් ඉන්නවා. කවුද හිතුවේ? බොහොම ශනයක් තුල වෙන්න පුළුවන්. මම එනකොටත් අපේ
රියදුරු මහත්තයාට කියාවේ අපි කොච්චර ඉක්මනට නැති වෙන්න පුළුවන්ද? නිරන්තරයෙන් මේ තරුණ දරුවෝ දෙමව්පියෝ හිතන්ට අපි මේ බොහොම පුංචි කාලයක් සම්පූර්ණ ජීවත් වුණා ජීවත් වෙන්නේ. තව අවුරුදු 100 ගාණක් මේකේ ඉන්නේ නැහනේ. ජරාවට පත්වෙන්න කලින් පින්දහම් ටික කරගන්න ඕනේ. මම මේ අප්‍රමාණ කරුණාවකින් මේ පින්නතුන්ට මෙහෙම දේශනා කරන්න. එතකොට දැන් අපිට වෛර කරන්න කාලයක් තියෙනවද? කියමු බලන්න. කටක් කෙරලා මිනිස්සෙකුට කුණුහරුපෙන් බනින්න කාලයක් තියෙනවද? පින්නත්නි එදිරිවාදිකම් පිරිමහන්ට කාලයක් නැහැ. දුක වේදනාව ඔතන නෙමේ තියෙන්නේ. නැද්ද මේ ගංගේවල් වල ඔය සමහර මිනිස්සු ඉන්නවා. මම ගියා ඔය දකුණු පළාතේ පන්සලක බණකට. බණ ඉවර වෙලා එනකොට අර ටිකක් වලියට බරයිනේ පැතිවල මිනිස්සු. මේ කකුලකුත් නැහැ. මට ඇහෙනවා පන්සලේ තියාගෙන බෙල්ල කපනවා කට වහගනින් කියනවා. අර කකුල නැති මිනිස්සයා. ඕ හෙන IRC කරකන් තියෙනවා සමහර කකුල් නැති මිනිස්සුන්ගේ. මේ පැතිවලත් ඇති සමහර විට. ඔය ලෙඩ වෙලා ඔත්පොළ වෙලා ඉන්න උදවියගේ තියෙන කටේ සැර තියෙන නපුරුකම ජරාවටපත් උනත් මේක තේරුම් යන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනාර්ය පරිශ්‍රණය තුල මිනිස්සු ඉපදෙනවා කියලා දන්නවා. නමුත් ඒකට තවත් ಜಾති ධර්මයට හේතු වෙන කරුණු හොයනවා. අර දෙමේ භික්කවේ පරියේෂණ අරියාච පරියේෂණ අනාර්යාච පරියේෂණාති උන්වහන්සේ දේශනා කරනවා ජරාවටපත් වෙනවා කියලා දන්නවනේ. ඒකට කරුණු හොයනවා. පින්නත්නි ওই විදිහට කකුල කපනකොට දැකලා තියනවද දියවැඩියා රෝගීන්ගේ අනික් කකුලත් යටිපතුල පැසවනවා. දැකලා නැද්ද එහෙම ලෙඩු? යන්නකෝ රෝහල් වල ඕන තරම් ඉන්නවා. හරි වටිනවා. අර වැඩිහිටි සමිති වලින් යන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඔය ගිහින් බලලා එන්න. පින්නතුනේ මිනිස්සු වෙලාගෙන ඉන්නවා. අර වෙලුම් පැටු අතරින් අර සරව ගලනවා. කාට වෙන එකද මේ? මේ අද ඇවිදගෙන ගියපු මට තව ටික කාලෙකින් වෙන්න පුළුවන් දෙ. කාටද පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න? ඒක අප්‍රමාණ දුකක්. කකුල් දෙකම කපන්න වෙනවා. කවදනම් අය මේ මහ පොළොවේ පය තියන්නද? දැන් කියමු බලන්න. දවසින් දවස ජරාවටපත් වෙන මේ ගමන හැල්මේ දුවන අපි මොකටද කේන්ති ගන්නේ? අද ඉඳන් ගෙදර ගිහිල්ලා හරි සතුටින් ඉන්න. අද ඉඳන් ගෙදර ගිහින් අම්මයි තාත්තයි ඔය ජරාව ගැන පැහැදිලි කරේ දැන් සියලු දෙනාම තේරුම් ගන්න. මෙහෙම වෙන අපි එහෙනම් කොහොමද ජීවත් වෙන්න ඕන? නිවන් දකින්න උත්සාහ කරන්න ඕන. කොහොමද? දැන් මේ අම්මලා තාත්තලා නිවන කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔක ලොකුවට හිතන්න එපා. මං කියන විදිහට හෙට ඉඳන් ඉන්න. 1. බිරිඳයි ස්වාමියා අතරයි අප්‍රමාණ බැඳීමක් තියෙන්න ඕන. දැන් ඔය මෙතන වැඩිපුරම ඉන්නේ අම්මලානේ. මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම මතු මත්තටම පතනවද දැන් ඉන්න ස්වාමියාව? නිවන් දකින්නකම් හම්බයන් කියලා උදේහවා කියනවද? මට මූණ වලින් තේරෙනවා හතුරෙකුටවත් එපා කියලා කියනවා මිසක් අල්ලාය. එලහටත් කියන ඇති කරගත්ත ගොංගම කියලා.
කොහේ නිවන්ද? බැඳීම නැතිකොට අපේ තාත්තලා පතනවද ඔය විවාහ වෙලා ඉන්න අපේ අම්මලාව මතු මත්තේටම මට හම්බයන් කියලා. සංසාර බැඳීම පෙරම් පුරාගෙන යන එක තියෙන්න ඕනේ. දැන් ඉතින් දික්කසාත වෙන්න යෝකත් එක්කම තමයි කරගන්න වෙන්නේ මේක. කොහොමද? පින්නතුනේ විවාහ ජීවිතේ ප්‍රශ්න වැඩි, ගැටලු වැඩි. ගැටලු වැඩි වෙන්න හේතුව, ප්‍රශ්න වැඩි වෙන්න හේතුව දැන් නිකමට කල්පනා කරන්න බලන්නේ ප්‍රශ්න ගැටලු කොහෙන් පැන නගිනෙව්වද? අනේක රුස්සන්නේ නැතිකම, අනේක දරන්න බැරිකම. සංසාරේ අපිට සහකාරියෝ හම්බෙන්න ඕනේ නිවන් දකින්න පුළුවන් විදිහට. වෙස්සන්තර ජාතකේ අපේ බෝධිසත්වයෝ දරුවෝ දන් දුන්නට පස්සේ බෝධිසත්වයන්ට බුදු වෙන්න සංසාරේ කල්ප ගානක් පුරාවටම යශෝදරා උත්තමාවිය තරම් ඉවසපු කෙනෙක් ඉන්නවද? මෙහම්මලා කියනවා ඇත්ත ඉතින් අපේ මිනිස්සුත් එහෙම බෝධිසත්වයෝ වගේ ඉන්නවා නම් අපිත් දරන ඇත්ත තමයි. ඉතින් හැන්දාවට කසිප්පු බීලා යනකොට මොන යශෝදරාලද? අර මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නැහැ. ඔයත්තන්ට අත්දැකීම් නැතුව ඇති බොන පැතිවල එහෙමයි ඒ වුණාට. යශෝදරා උත්තමාවිය දරා නොගන්ට දරුවෝ දන් දුන්නට පස්සේ දරු දුකට විලාප තිබ්බ මිසක් ස්වාමියාට දොස් තිබ්බද? අපේ තාත්තලා පතන්න ඕන යශෝදරාලා වගේ බිරින්දෑවරු. මතක තියාගන්න. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ සිද්ධාර්ථලා වගේ බෝධිසත්වයන්ට විතරයි. අපිට හම්බෙනවද? සිද්ධාර්ථලා වැනි බෝධිසත්වයෝ හම්බෙන්නේ කාටද? යශෝදරාලා වැනි බිරින්දෑවරුන්ට විතරයි. පින්නතුනේ සංසාරයේ ඉස්මස්ලේ දන් දෙනකොට දරුවෝ මහ රාජ්‍ය දන් දෙනකොට යශෝදරා ඉවසුවේ නැද්ද? අද අපේ ගෙවල් වල බලන්නකෝ. ඔය කොහොමද තාත්තලාගේ පැත්තට තාත්තලා මොන හරි දෙන්න යනකොට අම්මලාට හුලන්න බෑ. අම්මලා හරි කැමති අම්මලාගේ පැත්තටම කඹරනවනම්. ඔය අර මේ පැතිවල එහෙම නැතුව ඇති. අම්මලාගෙන් පවුල් වලින් ණය වාපුවාම වෙනදට වඩා හොඳට උයනවා. හොඳට උයනවා. ගියපු ගමන් තාත්තලා කියනවා. මම ඒ කියන විදිහටම කියන්න. ඔය තොපේ පැත්තෙන් ආපුවම ඔහොම තමයි කියලා. තාත්තලාගේ පැත්තෙන් එනවා කියපුවාම 17 එකෙන් එහාට යන්නේ. ඔය මොන හරි තම්බුව දුන්නා. තාත්තලා උයන්නේ ඉතින්. අර සහයෝගය කියන එක කොතනකවත් නැහැනේ. පැහැදිලිද මම මේ කියන එක? මේක නැති කරගන්න ඕනේ පින්නතුනේ. දෙනකොට සතුටු වෙන්න ඕනේ. ඔය කියන්නේ එහෙම නැහැ ඔච්චර මොකටද කියලා. ලැබෙන්න ඕනේ අපිට විතරක් නෙමෙයි අනුන්ටත් ලැබෙන්න ඕනේ. ඒ ගමනේ අවසානයේ කෙලවර තමයි බුද්ධත්වයේ ලැබෙන ආත්මය දක්වාම බෝධිසත්ව යශෝදරා ලබා ගන්නට මොනතරම් සටනක් කෙරුවද? හිතන්නකො සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙන තරම.
පතාගෙන ඇවිල්ලා තියෙන තරම යශෝදරා උත්තමාවියගේ තාත්තා කියනකොට ආවට ගියාට රජ කුමාරවරුන්ට මගේ දියණිය දෙන්නේ නැහැ කියලා. මොකද කරේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ? සුද්ධෝදන රජුරෝ කනස්සල්ලෙන් ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයා කියනවා කනගාටු වෙන්න එපා රජතුමනි. සූදානම් කරන්න හරඹවලට. යුද්ධ ශිල්ප, ධනු ශිල්ප, කඩු ශිල්ප ප්‍රමුඛව මුළු මගධේම කුමාරවරුන් පරාජය කරලා යශෝදරාව ලබා ගන්නවා. සංසාරේ පතාගෙන ආපු හැටි. මේ ගනුදෙනුව පිරිමහන්න ඕන ගෙදරදී. හික්මීම තියෙන්න ඕන. විනය තියෙන්න ඕන. ඉවසන එක තියෙන්න ඕන. පාරෙදි වගේම පන්සලේදි වගේම ගෙදරදි තියෙන්න ඕන. ඔය සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපිට නම් වතුර කලයක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ ගමේ මෙවුන්ගේ වැඩ කරනවා ඒ වුණාට කියලා. සමහර ළමයි ඉන්නවා දර කෑල්ලක්වත් ගෙනල්ලා දෙන්නේ නැහැ. රෙද්දක් හොද ගන්න නැහැ. අවුරුදු 25 30 කොල්ලෝ ඉන්නවා. ගමේම වැඩ කරනවා. මතක තියාගන්න. හැදිච්චකම තියෙන්න ඕන ගෙදරදි ගමට නෙමෙයි. කොහෙන් නිවන් දකින්නද? රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ සිද්ධාර්ථ බෝධිසත්ව අභිනිෂ්ක්‍රමණය කරනවානේ. යශෝදරා දෙස් දෙවොල් තිබ්බද? දැන් පැහැදිලිද මම මේ කියන එක? සසර ගමන කෙලවර කරන්නට හොඳ ස්වාමි භාර්යා සම්බන්ධයක් තියෙන්න ඕනේ. අද කාලේ පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගම කෙලින්ම වසී ගුරුකා පලනවා දේවාල හොෝගාලා. පොඩි හරි සැකයක් ආපු ගම බිරිඳ යනවා දේවාලෙට මිනිහා නම්ම ගන්න කියලා. කසාද මනුස්සයා මොනවද නම්මන්නේ? යශෝදරා සිද්ධාර්ථ වගේ බැඳීම. යශෝදරා උත්තමාවියට තිබ්බ නැද්ද සුප්‍රබුද්ධ රජුරොන්ට කියලා යුද්ධ ප්‍රකාශ කරන්න? යශෝදරා දේවියට තිබ්බ නැද්ද? ඔය දැන් අපේ අම්මලා කියන්නේ මට මෙහෙම තනකින් බඳින්න තියෙනකොට තමුසේ බැඳේ කියලා කියනවනේ. අපරාධේ කියලා. යශෝදරාට තිබ්බ නැද්ද මුළු මගධේම කුමාරවරු ලෑස්ති වෙනකොට සිද්ධාර්ථව විවාහ කරගත්තේ සරණ පාවා ගත්තේ කියලා මෝඩකම කියලා කිව්වද? බලන්න යශෝදරා ඉවසපු හැටි. මොකටද? දෙන්න මේ ගමන එකටම ආවේ අයියේ. පින්නතුනේ නිවන් දකින්න. මේ නිවන් දකින්න ඔය ගමන එකට යන්න ඕනේ. මෙහෙම කියනකොට මේ අම්මලා තාත්තලා හිතනවත් ඇති හාමුදුරුවනේ නිවන් දකින්නකම් අපිට නම් ඕක හම්බෙන්නේ නැහැ කියලා. ඒක තියෙන්න ඕනේ පින්නතුනි. යශෝදරා දැනගන්නවා බෝධිසත්වයෝ හිස මුඩු කරා කියලා නේ. යශෝදරා මොකද කරන්නේ? හිස මුඩු කරනවා. කසීසලු වයින් කරනවා දවසට එක වේලයි වළඳන. යශෝදරා පතනවා. ඔය ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. බෝධිසත්වය තමන්ගේ ස්වාමියා කැලේ ඉන්නවා කියලා දන්නවා. මාලිග ඉදිවෙන්න ඕනෑලු. බලන්ට පැතුම. තමන්ගේ ස්වාමියාගේ වෙන්වීම එහෙම දරාගෙන අර විදිහට ආශිර්වාද කරන්න. අර අව්වේ ඇති රැස්මාලා අඩු වේවා. අව්වේ සැර අඩු වෙන්නලු. කැලේ තිබෙන කොයි දේවත් රස වෙන්නලු. බලන්න. එච්චර එකෙන් හතරෙන් එකක් අපිට දරන්න පුළුවන්ද?
සමහර විට ඔය සිල් ගන්න එනවටම තාත්තලා බයිනවා ඇති. සමහර තැන් තියෙනවා රේඩියෝ එකේ පිරිත් දාලා තිබ්බහම පොළොවේ ගහනවා පින්නතුනි. අර මෙහෙ නැති හින්දා ඇත්තන්ට ඒක අරුමයක් ඇති සමහර විට. අපූර්වට දොස් කියනවා. දැන් කොහෙද හදා ගන්න ඕනේ? පවුල පන්සල වගේ තියෙන තාක්කල් නිවන් දකින්න හම්බෙන්නේ. මොකද එහෙම නැති වෙලා ජරාවටපත් වුණාට පස්සේ අප්‍රමාණ වේදනාවක් ඇති වෙනවා රොත්පල ඉන්නකොට ඇඳේ ඉන්නකොට. දැන් මම ඔය කියපු ටික අනේක වාරයක් හිතලා හෙට ඉඳන් දෙන්නම එකට ලෑස්ති වෙන්න. මොකේටද? අපි දෙන්න මුළු සංසාරෙම නිවන් දකින්න අද ඉඳන් පින් කරමු පුරමු කියලා. තඩි ගහන එක බැන ගන්න එක කුණුහරුප කියන එක නවත්තන්න හෙට ඉඳන්. මේ පැතිවලත් මං හිතන්නේ ඇති පවුලා රවුල් එහෙම එමටම. මේ අම්මලා කොච්චර පිච්චි පිච්චිද ඉන්න ගෙවල් වල. මම මේ බණ කියලා එනකොට මට කොහෙද කියලා නම් මතක නැහැ. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ නිවන් දකින්න කලින් එක ආත්මයක්වත් ඔය විදිහට තියෙන්න ඕනලු. කොයි විදිහටද? යශෝදරා උත්තමාවියයි බෝධිසත්වයෝ හිටපු විදිහට. මං හැව මොකද? නෑ හාමුදුරුවනේ දවසක ගිනි කාලම මැරෙයි කිව්වා. අම්මලා කරන්නේ ගෙදර උයන එකයි රෙදි හොදන එකයි බණුන් අහන එකයි නෙමෙයිද? මේ ඔය ජීවිතේ සනසීමකට කියලා මොකද්ද කරන්නේ? ඒ අම්මා හරි වේදනාවෙන් කියනවා හාමුදුරුවනේ උයන එක විතරයි කරන්නේ ගෙදර. අම්මලා ගෙවල් වල ඉන්නේ වහල්ලු වගේ. අර පැත්තෙන් තාත්තලාගෙන් බැනුම් අහන්න ඕන. අර පැත්තෙන් දරුවෝන්ගේ ගෙන්ගෙන පීඩනය. දරුවෝ කියන දේ අහන්නේ නැහැ. හැම එකක්ම දරාගෙන hina වෙන්නේ කවුද? අම්මලා. ගෙදර හැම කෙනෙක්ම අසනීප වුණාට වඩා ගෙදර මලගයක් වාගේ දැනෙන්නේ කවදටද? නිකමට අම්මට අසනීප වුණාම බලන්නකො. එහෙම නැද්ද? ගෙදර මලගේ වාගේ පින්නතුනේ අම්මා අසනීප වුණා. තේ හදන්න කෙනෙක් නැහැ. උයන්න කෙනෙක් නැහැ. කණ්ඩ කියලා කියන්න කෙනෙක් නැහැ. මේක තේරෙන්නෙත් නැහැ ඔය ඇත්තන්ට. ඔක උනාට පස්සේ තමයි තේරෙන්නේ. මතක තියාගන්න. සත්පුරුෂ අපේ තාත්තලා අසනීප වුණාම ඒක දැනෙන්නේ කොච්චර එපා වුණත් අම්මට. ඒක දැනෙන්නේ කොච්චර කලකිරුණත් අම්මට. ඇයි අම්මලා කොච්චරවත් කියනවා හාමුදුරුවනේ මොනා වුණත් ඉතින් හිටියානම් ගෙදර ඉන්නවනේ පේන්න කියලා. අර ඉතින් හයියක්නේ කියලා කියනවනේ. අර කලකදී වහලු කලකදී රස වෙනවාලු තමයි. කලකදී රස වෙනවා කලකදී වහලු වෙනවා තමයි. මේ බැඳීම් එක්ක මේ නඩත්තු කරන ජීවිතය තුල ගෙදරදී පෙන්නත්නේ තෘප්තියෙන් ඉන්න බලන්න. සතුටින් ඉන්න. දරුවොත් එක්ක. දරුවෙකුටවත් තෝ කියලා කියන්න එපා. මම මේ බොහොම ඕනෑකමින් මේ කියන්නේ මේ අම්මලාට තාත්තලාට. අදිෂ්ඨාන කරගන්න මේ ධර්ම දේශනාව අතරතුරදිම බුදුරු මොකක්ද දේශනා කරේ? උද්දෘත කරපු ගාථාව. සබ්බ පාපස්සකරණං සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. මොනවාද වඩන්න ඕන වැඩි දියුණු කරන්න ඕන? කුසල්.
ඔච්චරයි. සියලු පව් නොකළ යුතුය. එක පාපයක්වත් පින්නතුනේ හෙට ඉඳන් කරන්න එපා. අනේක වාරයක් කියන්නේ කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා සත්පුරුෂම් මේ තාත්තේ. මොකද අපි ජරාවට පත් වෙන මිනිස්සුනේ. ජීවිතේ දවසක් එනවා පින්වතුනි අපි ඔහොම ඉන්නකොට ඔය කකුල් දෙක කපලා ඇඳට වෙලා ඉන්නකොට අපේ කාමරේමයි අපි ඉන්නේ. අර ලෙඩුන්ට පිරිත් කියන්න යනවනේ. මේ ජීවිතේ මේවා දැකලා තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ දැකලා ඇති. ලොකු හාමුදුරුවන්ට මේ අත්දැකීම් හොඳටම ඇති. ලෙඩ ඇඳේ ඉන්නකොට කැමති ඇඳුම් අඳිනවද? දැන් නම් මේ අම්මලාට තාත්තලාට මොකක් හරි ඇඳුමක් ගෙනල්ලා ඒක හිරයි කොටයි ලොකුයි පළලයි දිගයි කියලා හිතුනොත් මොකද කරන්නේ? අර ඇඟට තියලා ස්ටේප්ලර් කටු හරි ගහ ගන්නව නේද? ඒක ලොකු වැඩි නං. හැබැයි අපි මේ නඩත්තු කරන්නේ මොන වගේ ජීවිතයක්ද? අර දැකලා තියෙනවා දසනීප වුණාම දරන වස්ත්‍රය මොකද්ද කියලා. අර බොහොම සැහැල්ලු ඇඳුමක් නේද ඇඟට ලාගෙන තියෙන්නේ. අර විලි වහගන්න එක විතරයි. අපි හරි ආසාවෙන් මැදපු ඉර රොද තියපු අපේ ඇඳුම් අපිට අඳින්න වෙන්නේ නැහැ. මේ අම්මලා තාත්තලා කුස්සියේ ඉන්නකොට නිදාගෙන ඉන්නකොට එළිය සද්දයක් ආවම දරුවන්ටත් එක්ක කියනවනේ දෙකපාර යන්න එපා චුට්ටක් ලයිට් දාලා බලන්න කියලා. කියනවනේ. ඔහොම කොහොමද අය කියන්නේ? මෙහෙම වෙන්න තියෙන අපි අර දැකලා තියනවද? වෙනත් මම මේ පැහැදිලි කරන්නේ ජරාවේ ව්‍යාධියේ තියෙන තරම. මේවා තේරුම් ගත්තාම ඔයත්ොන්ට හිතෙයි මොනවාද අපි මේ කරන්නේ කියලා. අර සමහර ලෙඩ්ඩු ඉන්නවා පින්නතුනි දැන් පිරිත් කියන්න ගියපුවාම ඇස් අරින්නේ නැහැ. දැකලත් ඇති මේ අම්මලා තාත්තලා මං හිතන්නේ. දරුවෙක් ගිහිල්ලා කනට කරලා කතා කරනකොට මේ ඇස් අගින් කඳුළුවක් කරනවා. කොච්චර මේක උණු වෙනවද? හැඟීම් ප්‍රකාශ කරගන්න බැරුව. ඔය අසරණකමට අපි පත් වෙන්නේ නැද්ද? මෙහෙම වෙන්න තියෙන අපිනේ පින්නතුනේ. ඔකට වයසක් තියනවද? ඔකට තරම තත්වය රස්සාව විශ්‍රාමය ජොබ් එක බිස්නස් එක කුලය මලය බලපානවද? කිසි දෙයක් බලපාන්නේ. තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරපු ජරාවයි ව්‍යාධියයි මරණයයි මේ ලෝකේ හැම සත්‍යයකටම පොදුයි පින්නතුනි. ඔය ජරාවට ඔය ව්‍යාධියට අර දඩබ්බර බාතිය හස්තියාපත් උනේ නැද්ද? රම්බම් පොළ පැත්තේ කාලයක් දුක් විඳේ. මට එතකොටත් මතක් වුණේ මේ ජරාව මේ ව්‍යාධිය සද්දන්ත කුලේ ඇතෙක් පින්නතුනේ. බාතිය ඇතා කියලා කියන්නේ හොඳ දේහධාරී ශරීරයක් තිබ්බ ඇතෙක්. පුදුම තේජසක් තිබ්බ ඇතෙක්. විඳපු දුක ඔක අපිට විඳින්න වෙනවා. තිබහ බඩගින්න අප්‍රමාණ විදිහට දැනෙනකොට මොකද කරන්න වෙන්නේ? වතුර ටික බොන්න බැරුව යනවා පින්නතුනි. අහලා තියෙනව නේද? දැන් නම් හාමුදුරුවනේ කන්නේ බොන්නෙත් නෑ මොනා හරි ඔය තේ හැන්දක් දෙකක් උගුරට දානවා කියලා. කණ්ඩ බොණ්ඩ බැරුවද බඩගිනි තිබහ නැතිකමද? කණ්ඩ බොණ්ඩ බැරුව විතරයි පින්නතුනි බඩගින්නයි තිබහයි නැතුව නෙමෙයි. දැන් මේවා කාට වෙනේවද? කියමු බලන්න.
පින්නතුනි මේ අපිට වෙන්න තියෙන දේවල්. දැන් වැඩක් තියනවද ඔය රණ්ඩු දබර වෙන එකේ? දැන් වැඩක් තියනවද ඔය වෛර එදිරිවාදිකම් පිරිමහන එකේ? මම පොඩි යෝජනාවක් කරන්න. බොහොම අප්‍රමාණ කරුණාවෙන් තමයි මේ කාරණෙත් කියන්නේ. කවදාවත් මම මේ කියන ඒවා නම් අපතේ දාන්න එපා. මොකද හේතුව මම මේ දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරලා ලෝකෙට පෙන්නපු මේ යථාර්ථය, මේ තරම, මේ ජීවිතේ හරි දුකක්, කොතනකවත් සැපක් කියලා දෙයක් මේකේ නැහැ. ඒක තේරුම් ගත්ත උන්වහන්සේ සතර පෙර නිමිති වලින් විමුක්තිය හොයාගෙන පතාගෙන සත්‍ය ගවේෂණය කරන්න ආරම්භ කරේ. ඒකට අඩිතාලම දාගන්න අවවාදය තමයි මේ දෙන්නේ. බණ අහන්න ඉඳ ගන්නකොට ඔය ඇත්තන්ගේ හිතක කවුරු හරි හිටියානම් මම මේ කියනකොට හිතන්න මගේ සහෝදරයොත් එක්ක මගේ තරහවක් තිබ්බනම් දැන් නැති කරගන්න. මගේ සහෝදරයෝ මට වෛර කරලා මාත් එක්ක මගේ තරහ තිබ්බනම් පවුලේ උදවියත් එක්ක තරහ නැති කවුද ඉන්නේ මෙතන? ඒ ඉතින් අපේ පවුල්වල මිනිස්සු අපිට හරියට ඊර්ෂ්‍යා කරනවානේ. පවුල්වල මිනිස්සු අපේ දරුවෙකුටවත් හරියනවට කැමති නැහැ. එහෙම වෙනකොට නිරන්තරයෙන්ම අපි මනස්ගත සිතුවිලි උත්පාදනය කරගන්නවා. හවලා අපිට ඊර්ෂ්‍යා කරනවා, හවලා අපි දිහා සැක කරනවා. ඔක නවත්තන්න. දැන් නවත්තන්න. හිතේ තිබ්බනම් ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා වෛරී සහගත සිතුවිල්ලක්. පින්නතුනි, ඕක මේ බණ අහලා යනකොට පන්සලෙන් හලලා යන්න. නිරන්තරයෙන් මෛත්‍රිය වඩන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි මැරෙන මිනිස්සු, ව්‍යාධියට පත්වෙන මිනිස්සු. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. මම මේ කියන කාරණය අපේ තරුණ පිරිස, අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අහගෙන තේරුම් ගන්න ඕනේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. මේක නිකන් අර අවුරුද්දකට දෙකකට රට යනකොට ඇති වෙන දුක එහෙම නෙමෙයි. අර යාළු වෙලා හිටපු ඒ ගැහැණිය, ඒ පිරිමියා නොලැබීම ඇති වෙන දුක නෙමෙයි. ගෙදර හදපු බල්ලා මැරිච්චාම ඇති වෙන දුක නෙමෙයි. මොකක්ද මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ඇති වෙන දුක? දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද පිට ගෙදරක ගිහිල්ලා සතියක් බුදියන්න පුළුවන්ද? බෑනේ. අර තියනවනේ දර මගේ තුවාය, මගේ ඇඳ, මගේ පුටුව, මගේ ලිපාර මගේ වගේ නෑ කියලා කියනවනේ. දැන් කොහොමද කියන්නකො මැරෙන්නේ? සමහරුන්ට පිට ගියපුවාම වැසිකිලි කැසිකිලි යන්නත් බෑ. අර මගේ කොළඹුව කියලා සමහර කිරියම්මලාගේ තියෙනවා. අර ඒක ඉඳගෙන තමයි බත් කන්නේ. අර මගේ මැටි කෝප්පෙත් කන තරම් මට නෑ කියලා එහෙම කියනවා. අර හුරු වෙච්ච රටාව තියෙනවා. දැන් කොහොමද මැරෙන්නේ? සතියක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි. එතකොට කියයිද ඒක නම් ඉතින් මැරෙන එකනේ, කොහේ හිටියත් වෙනවනේ කියලා. එතකොට මතක් වෙන්නේ මොනවාද? අර මැරෙනකොට එළවයි මෙලවයි දෝලණය වෙනවා. එහා පැත්තයි මෙහා පැත්තයි පේනවනේ. එතකොට මතක් වෙනවා. ඔවද මෙතන ඔරලෝසුවකුත් නෑ, මං ඉතින් ඔහෙ කියාගෙන යනවා හොඳේ. සමහර විට මේ වැඩි වෙලාවක් බණ අහන්න ඕනේ හින්දා ඔරලෝසුවක් තිබෙන්නේ නැද්ද දන්නේ.
මතක තියාගන්න ගෙවල් වල ඉන්නකොට දැන් පණ පටන් අරන් පැය භාගයට වැඩි ඇතිනේ නේද? ගෙවල් වල අම්මලා බය වෙන්න එපා මම මේක වැඩි වෙලා කියන්නේ නැහැ. ගෙදර ඉන්නකොට නිරන්තරයෙන් මොකක්ද මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම? ඒ ප්‍රියයෝ පින්නතුනි දරුවෝ නෙමේ. හිතන්න එපා කවදාවත් මැරෙනකොට දරුවෝ නම් මතක් වෙයි කියලා. මේ ලෝකේ දෙයක් මැරෙනකොට මතක් වෙනවද? සමහර අම්මලා කියනවා මේ මැරුණා නම් දුක නෑ මේ ළමයි පව් කියලා. අන්තිම මොහොතේත් මතක් වෙයිලු. මොකවත් මතක් වෙන්නේ නැහැ. මොනවාද මතක් වෙන්නේ? කනගාටුවක් ඇති වෙයි. මොකක් සම්බන්ධව? මනුෂ්‍යාත්ම භාවය පිළිබඳව. අපරාධනේ කියලා හිතේ. අපිට අපිවත් නැතිකොට බුදුහාමුදුරු උගන්වනවනේ කුතෝ පුත්තෝ කුතෝ දනං. කවර පුත්තුද කවර ධනයක්ද? මොකවත් නැහැ. අර මම කිව්වා නේද වෛද්‍යවරයෙක් එක්ක මම සාකච්ඡාවක් කරා කියලා. මිනිස්සයා මට කියනවා හාමුදුරුවනේ කවුරු හරි රෝගියෙක් ඇවිල්ලා මේ කකුල දණියට උඩින් කපන්න උනාලු. මේ කකුලක් මස් ගොඩක් කපලා ඩස්බින් එකට දානකොට මතක් වුණාලු අර ඔබ වහන්සේ නිතර කියන අත්තාහි අත්තනෝ නත්ති. කකුල අතට ගන්නකොටලු කපලා මතක් වුණේ. අරගෙන ඩස්බින් එකට දානකොට අපිත් නැතිකොට ඕක වෙන්නේ නැද්ද අපිට? කුතෝ පුත්තෝ කුතෝ ධනං. කවර ධනයක්ද? කවර පුත්තුද? නිරන්තරයෙන් මේ කරුණු සිහිපත් කරන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී ඇතිවන දුක තමයි පින්නතුනි ඊළඟ ආත්ම භාවයේ පේනවනේ. ඊළඟ ආත්ම භාවය කළුද සුදුද කියන එක පැහැදිලි වෙනවා. දැන් මේ පින්නතුන්ට හිතෙයි කල්පනා කරන්න ඕනේ. ඔය මේ මනුෂ්‍ය ලෝකේ දුක කියන එක මේක එච්චර මහ ලොකු දෙයක් එහෙම නෙමෙයි. මේ ආත්ම භාවයේ තුල මොකක් හරි බණ පටන් අරන් පැය විනාඩි 20යි. සූපත් වේවා. ලොකු වෙලාවක් ගිහිල්ලා මං හිතන් හිටියේ බොහොම මේ ටික වෙලාවක් ගිහින් ඇති කියලා. මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට හිතන්න ආයිතින් හිතන්න නම් කාලයක් එන්නේ නැහැ. ඒ හින්දා දැන් හිතන්න. අච්චර ගින්නක් ගහන්නේ මැරෙනකොට ඇයි? එහා පැත්තේ පේන්නේ තිරිසං ආත්ම භාවයක් නම් මොකද කරන්නේ? දුක ඇති වෙන්නේ නැද්ද? දැකලා තියනවද සමහර බල්ලෝ මේ පන්සල් වලට පොඩි හාමුදුරනේ මේ පැත්තෙත් ගෙනල්ලා දානවද පන්සලට බල්ලෝ නැතු ඇති මං හිතන්නේ. හරියයි. බල්ලෝ ගෙනල්ලා දානකොට අපූර්වට කොහොමද කියන්නේ? ඔය පව් සාධාරණීකරණය කරනවා කොහොමද? නැත්නම් බත් ගොඩවල් කණ්ඩෙවුන් ඉන්නත් එපයි කියලා පන්සලට ගෙනල්ලා දානවා. කණ්ඩ තියෙනවනේ ඔහෙ කාලා ඉඳීලු. ගෙනල්ලා පන්සලට අතාරිනවා. නිකමටවත් හිතිලා නැද්ද අපි බල්ලෙක් වෙලා උපදී කියලා? කියන්නේ එහෙම නෑ මේ හාඳුරුන්ගේ කටේ තියෙන මෝසලකම කියලා. මේක යථාර්ථය. නම් හිතාගෙන ඉන්නේ මිනිස්සු වෙලා උපදී කියලාද? කියමු බලන්න.
එසේරම ලබනාත්මේ කවුරු වෙලා උපදීද? ඔයත් කියයි අපරාධ කතා කියන්න ඕනේ නැහැ හාමුදුරනේ. එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ නේ. එහෙම කාටවත් වැරද්දක් නම් වෙලා නැහැ. එක දෙයක් කැට තියලා කියලා යන්න. කල්ප ගානකින් මිනිස්සු වෙලා නම් උපදින එකක් නැහැ. මේක හරි දුර්ලභයි. කවුද එහෙම දේශනා කරේ? බුදුවරු. ඒක දුර්ලභ හින්දා තමයි අර සබ්බපාපස්සා කරනං සියලු පව් නොකළ යුතුයි. ආය වර්ග බෙදීම් නැහැ. පින්නත්නි සියලු පව් මේ හිතෙන්වත් පාපයක් කරන්න එපා. මේ කය උපයෝගී කරගන වචනය සංවර කරගන්න තුන්දොර. මොකද අර දැකලා තියෙනවද අර හොරි මොනවාද කුෂ්ඨ රෝග හැදිලා දුක් විඳින සත්තු බල්ලෝ හැමෝ ඉන්නේ. කන් කුණු වෙලා ගෙවල් අස්සට එනකොට මිනිස්සු එලවනවනේ ගහලා. තිරිසන් ලෝකේ තියෙන භයානකකම. පින්නතුනි මැරෙන්න කලින් මේවා හිතන්න. කෙනෙකුට කටක් කැරලා බනින්න කලින් හිතන්න. දොස් නගන්න කලින් හිතන්න. පද හදන්න කලින් හිතන්න. කේලම් කියන්න කලින් මේ පැතිවල තින්නවද කේලම් කියන පද හදන්න නැතුව ඇති මං හිතන්නේ. ඔයත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වගේ කියලා. මිනිස්සු හරියට ගිනි තියනවා. දන්නවනේ නේ ගිනි තියනවා කියන එක. එක දෙක කරලා කියනවනේ. නිච්චයක්වත් නැතුව. ජීවිතයට ආරංචි වෙන්නේ ගමේ මිනිස්සෙක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපලා මැරලා යනකම් දන්නේ නැහැ. වෙන මොකක් හරි කුණක් එහෙම තිබ්බොත් පන්සලෙත් එහෙමයි. හාමුදුරුවෝ උදේට වැළඳුවක් දන්නෙත් නැහැ, දවල්ට වැළඳුවක් මොකවත් දන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවද සතපුනාද ගමන් ගියාද පොඩි හාමුදුරුවන්ගේ වියදම් ටික කොහමද? ඉගෙන ගන්නවද? මොකවත් නැහැ. මිනිස්සුන්ට රකින්න බැරි සිල් නායක හාමුදුරුවනේ මිනිස්සු රකින්නේ හාමුදුරුවෝ ලව්වා. මොකක් හරි වෙන සමහර විට මෙහෙ දායක එහෙම නැතුව ඇති. හැබැයි බොහෝ තැන්වල එහෙමයි. මොකක් හරි වෙච්ච ගමන් නායක හාමුදුරුවනේ ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. ගහන්න එච්චරම කුයික් වෙනවා මොකක් හරි පන්සලේ වට. ඉලිප්පෙන තරම් මේ නායක හරලා කරන මේ ශාසනික සේවාව බලන්න. අපේ නායක හාරෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තියෙන හොඳම පාඨමාලාවෙන් නායක හරුනේ මේ භූගෝල විද්‍යාව. උන්වහන්සේ ජෝග්‍රෆි. උන්වහන්සේගේ උපාධිය භූගෝල විද්‍යාව. විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තියෙන හොඳම පාඨමාලාව. ඊට පස්සේ තියෙන නායක භූගර්භ විද්‍යාව කියලා දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. නායක හරුන්ට කොහෙන් නවතින්න තිබ්බද? 1985 වර්ෂයේ උපාධිකාරයෙක් කියලා කියන්නේ. ඒ කාලේ අටපාස් කට්ටියට පත්තියෙන් දීපු කාලේනේ. මම මේ අව탁සේරු කරනව නෙමෙයි ඒ උදවිය. නායක හරුන්ට කොච්චර යන්න තැන් තිබ්බද? මොකද මේ නායක හරුව කියනවා ලොකු හාරවපත් වුණාට පස්සේ මෙහෙ හිර වුණාලු බලන්න. කවුරු ගැන හිතලාද? කොරපු තරමක් කෙරුවා නම් කෙරුවේ කොහාටද? සමහර විට නායක හාමුදුරනේ මේ පැතිවල නම් එහෙම නැතුවත් හැබැයි බොහෝ පැතිවල හාමුදුරන්ට බයිනවා පන්සලේ හදනවා ඉවරයක් නැහැ කියලා. ඉවරයක්ම නැලු. බලනකොට ඒ කියන මිනිස්සු නායක හාරනේ වැල්ලි චාත්තියක්වත් හල්ලා නැහැ. හදනවා ඉවරයක් නැහැ කියලා කිව්වනම් දුක නැහැ මොකක්ද? නායක හාරුන්ගේ පුද්ගලික ඉඩමක් හදනවා නම්
ගෙදර කොට ගහනවා නම් කිව්වට දුක නැහැ. හැබැයි කොහාටද මේ කරන්නේ? ශාසනය වෙනුවෙන්. දායකයෙක් අහුවෙලා හෙට යන්න කිව්වොත් අපි යන්න එපයි මේකෙන් බහැලා. ශාසනය වෙනුවෙන්. ඒ හින්දා පන්සලට ශාසනයට ගෙදරට වචන කියන එක නවත්තන්න. හේතුව අපි බොහොම ඉක්මනින් ජරාවට ව්‍යාධියට පත්වෙන මිනිස්සු. මේ ලෝකේ වෙනස් වීම කියන එක දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. හැම වෙලේම අනෙකට හොඳට ආදරය කරන්න. අප්‍රමාණ මෛත්‍රියකින් කරුණාවකින් යුක්තව ජීවත් වෙන්න. මොකද පින්නතුනේ බුදුහාමුදුරුවෝ උගන්වන දේශනා කරන දේශනාව තුල අධ්‍යයනයේදී පැහැදිලි වෙන කරුණු තමයි තිරිසං ආත්මයක් නම් ලබන්න හිතන්න එපා. ඒක හරි දුකයි. මේ ආත්මේ දුක තේරෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම් ඔයත්තන්ට පේන ආත්මය මොකක්ද? පේනවනේද තිරිසං සත්තු විඳින දුක? මං මේ ගැන පහුගිය දවස්වල ජාතික රූපවාහිනියෙත් බණක් කිව්වා. හොඳ බණක් කිව්වා. දුක් විඳින්නට වෙනවා තිරිසං ආත්මය තුල. ගෙදර ඉන්න පූසා බලන්නකෝ. පූසා කන්නේ නැති වුනහම තමයි අපි බෙහෙත් කරන්නේ නේ. කියන්නද කතා කරලා? උපදින සේරම කතා කරන්නේ නැහැ. උපදින සේරම ඇවිදින්නේ නැහැ. උපදින සේරම අපි වගේ ජීවත් වෙන්නේ නැහැ. ගොළු අඳ බිහිරි අබ්බගාත පිරිසෙමටයි. මේ පින්නතුන් කොච්චර භාග්‍යවන්තද? කොච්චර සත්පුරුෂද? සංසාරේ කොච්චර පින් කරලාද පින්නතුනේ ඔය විදිහට ඉඳගෙන බණ ටිකක් අහන්න තරහ. ඒ හින්දා දොහොත් මුදුන් තියාගෙන ප්‍රාර්ථනා කරන්න. මේ ආත්මය තුල අද ඉඳන් මගේ හිතෙන්, මගේ කයෙන්, මගේ වචනයෙන් මට අකුසලයක් නම් සිද්ධ වෙන්න එපා. සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පුළුවන් තරම් ඔය හිත කලබල වෙන එක නවත්ත ගන්න. කලබල වෙන එක නෙදින්නේ. අකම්පිතව ජීවත් වෙන්න. කම්පාණම් වෙන්න එපා. අනෙක්ගේ වරදෙදි අපි කම්පා වෙන්න නරකයි. ජීවිතේ අපි කුලප්පු වෙන්නේ, කලබල වෙන්නේ, කරදර වෙන්නේ, කනගාටු වෙන්නේ. අපේ අතින් වරදක් වුණාමද අනෙක්ගෙන් වරදක් වුණාමද? අපි අපේ අතින් වරදක් වුණාම ඒක පුළුවන් තරම් හංගන්න බලනවා. අනෙක්ගෙන් වරදක් වුණාම අපි කලබල වෙනවා, වෛර බඳිනවා. ජීවිතේ ඔය තරුණ කාලේ මම මේ තරුණියන්ට කියන්නේ බොහොම අම්මලා තාත්තලාත් මේක හරි වැදගත්. ආනන්ද මහරහතන් වහන්සේ ඔය හැම කෙනෙකුටම පසුතැවෙන්න හේතුව, කනගාටු වෙන්න හේතුව නොලැබීම. එහෙමනේ. හිතන දේ, පතන දේ නොලැබීම. කලබල වෙන්න එපා. ඔබ මේ දඩි පිටි ගාලා හොයන්න පුළුවන් ඒවද? බෑ. ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු 85න් පින්නතුනේ රහත් භාවය ලබා ගත්තේ. හිටියේ බුදුරජාණන් වහන්සේ ළඟ. හැබැයි බැරි වුණා. ධර්ම සංගායනාව සූදානම් කරලා මහරහතන් වහන්සේලා 499ක් වැඩ ඉන්නකොට එක භික්ෂුවක් අඩුයි. කවුද? ආනන්ද හාමුදුරුවෝ. පින්නතුනේ මේ සතපෙන්ඩ කකුල් දෙක පොළවෙන් උස්සනකොට හිස කොට්ටේ තියන්න කලින් ඒ අතරතුර කාලයේදී රහත් භාවය ලබා ගත්තා. තැනක් තියෙනවා. වෙලාවක් තියෙනවා.
කලබල වෙන්න එපා. අකම්පිත වෙන්න ඕනේ. කොච්චරනම් මේ අම්මලා තාත්තලා අපේ නොලැබීම ගැන අඳෝනා තියනවද? කොච්චරනම් අනුන්ගේ ලැබීමට ඊර්ෂ්‍යා කරලා අපේ කර්ම කියලා කියනවද? එහෙම එපා. කර්මය කියන එක හොඳට විශ්වාස කරන්න. පව්පින් කියන එක හොඳට විශ්වාස කරන්න. සමහරුන්ට දැන් ඔය මේ පැතිවලත් ඇති හොඳට සල්ලි තියෙන මිනිස්සු ඒ මිනිස්සුන්ගේ සල්ලි වලට අපි මේ දෙන්න කියලා කියනවා නෙමෙයි. සමහරු ඉන්නවා කන්නේ බොන්නේවත් නැහැනේ පින්නතුනේ. නායක හරනම මේකත් කියන්න. ඔය දැන් මේ සමාජ මාධ්‍යවලත් යනවා. මිනිස්සු දොසුත් කියයි. හම්බෙනවා කණ්ඩ මදිවට ඔය ඔහොම කියන්නේ කියලා. නෑ. සමහර මිනිස්සුන්ට නායක හරන ඕන තරම් තියෙනවා. කණ්ඩ බොණ්ඩවත් පින නැහැ. ඒ උදවිය හිතන්න ඕන මොකක්ද? අපිට සංසාරේ දීපුකමට හම්බෙනවා දීලා හිත හදාගත්ත නැති හින්දා භුක්ති විඳින්න බෑ. ඇති මේ ගම්වල ඕන තරම්. දාන එකට තැඹිලි ගෙඩියක්වත් දෙන්නේ නැහැ නේ බින්නතුනේ. අපූර්වට කියනවා ඒව පොල් වෙලාලු. අර මෙහෙ නැති හින්දා ඔය ඇත්තන්ට එහෙම දැකලා නැතුව ඇති. මිනිසුන්ගේ ලෝභකම කියන එක හැමතෙම හොඳට ජීවිතේ විඳින්න අපේ සල්ලි වලින් අත්ති සුඛය කියන එක තියෙන්න එපයි. ඇත්ත කියන සැපේ තියෙන්න එපයි, සතුට තියෙන්න එපයි. එහෙම තිබ්බට සේරටම පිංකම් කරන්න හිතෙන්නෙත් නැහැ. එහෙම සේරටම හිතෙන්නේ නැහැ. මම දැන් ඊයේ ධර්ම දේශනාවට වැඩිය නායක හාමුදුරුවනේ මට මේ අපේ මහේෂිකා මහත්මියගේ අපේ මෑණියන්ගේ බණටත් එන්න හම්බුනේ හරිය හම්බෙන්නේ නේ. අතිශය අහම්බෙන් නෙමෙයි ආරාධනා කරලා, නමුත් ඒක බොහොම ඉක්මනට වැඩේ වුණා. ඊ ඔය ශ්‍රී ලංකා එයාලා ඉන්න එකේ අපේ ගුවන් සේවාවේ ගුවන් නියමයේ ෆයිලට් කෙනෙක්ගේ ගෙදරක දේශනාවක්. එයා සෑහෙන දවසක් මම බලන් උමනාවෙන් ඉඳලා මේ ෆ්ලයිට් එක බාලා ආපු ගමන් උපන්දිනේට අද බිරිඳ අපිට කතා කරලා හාමුදුරුවනේ අනේක වාරයක් පින් මේ දවල් ගෙදර වඩින්න බණ ටිකක් කියන. මේ රෑ නෙමේ දවල්. මේ 2-3ට විතර ගෙදර ධර්ම දේශනාවට වැඩියා. අර මනුස්සයාගේ සතුට. මනුස්සයා මට කියනවා හාමුදුරුවනේ කොච්චර පින් කරලා ඇද්ද අපි මෙහෙම දකින්න. තේරුම් ගත්ත හැටි. සේරටම පුළුවන් ද හාමුදුරුවෝ දකින්න? බෑ. මේ අම්මලාට තාත්තලාට එක කොච්චර පුළුවන්ද? දැන් ඔය විදේශ රටවල් වල අපේ පින්නතුන් හරියට ආරාධනා කරනවා. ආරාධනා කරන පළියට නම් යන්න හම්බෙන්නේ නැහැ. මේ බාරගත්ත බණ පින්කම් මිනිස්සුන්ගේ මාස ගණන් වලට කලින් කියපුවා. ඉඩක් කඩක් ලැබුණාම දවසකට හමාරකට වඩිනවා. මිනිස්සු ලක්ෂ මම මිල මුදල් තක්සේරු කරනවා නෙමෙයි, බොහෝ මුදලක් වියදම් කරලා හාමුදුරනේ එක පැයක් ඇවිල්ලා බණ කියලා යන්ටලු. මේ අම්මලා තාත්තලා කොච්චර වාග්යවන්තයිද? ඒ වාග්ය උදා වුණේ අපේ මේ මහේෂිකා මහත්මිය හින්දා. සියලු දෙනාම සාදුකාරයක් දෙන්න එතුමියට නිරෝගී සම්පත් ලැබේවා කියලා. එතුමියගේ සත්පුරුෂ පුතණුවන් ඒ බෝධිසත්ව ගුණ පුරන පුතෙක්. ඒ අපේ අයියා බෝධිසත්ව ගුණ පුරන පුදුම විදිහ අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙනවා. සංසාරේ පතණ්ඩ එහෙම පුතු. දෙමව්පියන්ට පුතෙකුගෙන් සැනසීමක් තියනවා කියලා කියන්නේ. ඒ
පින්වන්තකම කොච්චරද කියනවා නම් පැවිදි වෙන්නත් හැදුවා කිව්වනේ. එහෙම පුතු පතන්ට. කල්යාණ මිත්‍රයෝ පතන්ට. ඒකට මේ ආත්මේ නැතිකම, මේ ආත්මේ කසාදේ, මේ ආත්මේ බැරිකම, මේ ආත්මේ ඔය අසහනකාරී ජීවිතය පලි කරගන්න නැතුව හෙට ඉඳන් ඔය ටික ටික කුණු ගලවන්ට. මහ දෙයක් නෑ. පින්නතුන් හිතනවා නම් මේක මේ සමාජයේ තියෙන ලොකු ගැටලුවක් කර මිල මුදල් නැති උදවිය, සල්ලි නැති උදවිය මොකක්ද කියන්නේ? මේක තිබ්බනම් හොඳයි, මේක නෑනේ කී ඉන්නවනේ. එහෙම තිබ්බා කියලා මුතු සතුටකුත් නෑ. එහෙම එකක් නෑ පින්නතුන්. මොකක් හරි හම්බුනහම මේකේ වටිනාකම බොහොම ඉක්මනට නැති වෙනවා. දැන් ඒක තේරිලා තියෙනවනේ. දැන් කසාත බඳිනකම් තිබ්බ උමනාම බැන්දට පස්සේ නැති වෙනවා. දරුවෝ හදනකම් තියෙන උමනාව දරුවෝ හැදුවට පස්සේ නැති වෙනවා. මේ කිසිම දෙයක ඇතිවීමක් නැහැ පින්නතුනි මේ ජීවිතේ. කියමු බලන්න මොකක් හරි ඇති වෙච්ච එකක් තියනවද? මොකක හරි ඇති වෙච්ච එකක්, මොකකින් හරි සැනසෙච්ච එකක් තියනවද? දුකම කරපින්නගෙන යන මේ ලෝකයේ තුල අපිට සැනසෙන්න කිසි දෙයක් නැහැ. දුකම කියන කාරණයට මේ ධර්මය කියන ඖෂධය විතරක් පානය කරන්නනේ. ධම්මෝ සදං සමං නත්ති ඒතං පිඹත භික්ඛවේ. කල්පනා කරන්න. ජරාවට, ව්‍යාධියට, මරණයට පත් වෙලා වතුර උගුරක්වත් නොබී මැරෙන්න වෙන අපි මොකක්ද මේ කරන නටන නාඩගම? ඔය ඕන් නැති විදිහට අරක්කු බොනවා නම් ඕව නවත්තන්න තාත්තලාට, තරුණ දරුවන්ට කියන්නේ. අනවශ්‍ය විදියට මත්ද්‍රව්‍ය වලට පෙළඹෙනවා නම් ඒවා නවත්තන්න. අනෙකට හිත රිදෙන්න වචනයක්වත් කියන්න එපා. ලෝකෙටම ආශිර්වාද කරන්න. මම මේ කියන එක මොක නෑ හැව්වත් කමක් නෑ මේ ටික අහන්න. අද ගිහිල්ලා ගෙදර නිදාගන්න කලින් මම මේ කියන එක දෙමව්පියෝ කරන්නත් ඕන, දරුවෝ කරන්නත් ඕන. දැන් ඔය පාර දිහා පන්සලේ අහුමුළු වල කොල්ල කුරුට්ටෝ ඇතිනේ ඕන තරම්. කළුවරේ ඔය ආදරණීය දරුවනේ, අම්මේ තාත්තේ පින්නතුනේ, බොහොම කරුණාවෙන් මේ කියන්නේ. මේක කරන්න. හැමදාම නිදාගන්නකොට එක්ක අසිහියෙන්, එක්ක පීඩණයෙන්, එක්ක හෙට උදේ ගැන. එහෙමනේ. තුන්නම්ම පැත්තකින් තියලා හැල්මේ දුවන මේ ජීවිතේ විනාඩි 5ක් මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. තරහකාරයෝ නැති වෙන්න ඕන කියලා පතන්න, නැති වෙයි. සංසාරේ බුදුන් සරණ යන්න ඕන කියලා පතන්න. මම කියනවට කරන්නකෝ. මගේ පවුලේ උදවිය නිරෝගිමත් වෙන්න ඕන කියලා පතන්න. මගේ සහෝදරයන්ට කිරි ඉතුරුවා වගේ හරියන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. මේ මිනිස්සු දැනගන්න ඕනේ නේ. අනුන්ට මෛත්‍රී කරන එකේ තෘප්තිය කවුරු ළඟද තියෙන්න ඕනේ? ඒක අපි ගාව තියෙන්න ඕනේ. මේ ලෝකේ දුක් විඳින සත්‍යෝ දුකින් මිදෙන්න කියලා පතන්න. සෝවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් මේ ලෝකේ වෛරය තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි පැතුවට ලෝකේ වෛරය නැති වෙන්නේ නැහැ. හැබැයි කාගේ හිතද පිරිසිදු වෙන්නේ? අපේ හිත පිරිසිදු වෙනවා. අපි ප්‍රාර්ථනා කරාට ලෝකෙ සුවපත් වෙන්නේ නැති වෙයි. අපි සුවපත් වෙනවා. එද්රිවාදිකම්, වෛරක්කාරකම් නැති වෙන්න ප්‍රාර්ථනා කරන්න.
සියලු සත්වයෝ නිරෝගී වේවා කියලා පතලා බුදුන් වැඳලා නිදාගන්න. මගේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හෙට දින මගේ කටින් අකුසලයක් වෙන්න එපා කියලා පතන්ටකෝ. බැරි වෙයි. අල්ලගෙන ඉන්න බැරි වෙයි. අනුරුද්ධ මහ රහතන් වහන්සේ කල්ප කීයක් පැතුවද දිවසත්තුන් අතරින් අග්‍රස්ථායක වෙන්න? කල්ප ලක්ෂයක් වෙනතුනේ. අපේ අම්මලාට මේ අවුරුද්දක් හමාරක් මේක කරන්න බෑනේ. උදේ නැගිටපු ගමන් පොල් මල ගත්තා වගේ කලබල වෙන්න එපා. නැගිටපු ගමන් හට්ටි මුට්ටිය කොට්ටු වෙන්න යන්න එපා. නැගිටපු ගමන් තියෙන කලබලේ අපේනේ. කලබලකාරීකම මොකටද? නැගිටපු ගමන් අද දවස මගේ අතින් වැරද්දක් වෙන්න එපා කියලා පතන්නකෝ. මගේ කටින් තෝ කියලාවත් කියවෙන්න එපා. අදිෂ්ඨාන කරනකොටත් පිං සිද්ධ වෙනවා. මුළු ලෝකෙටම උදේට මෛත්‍රී කරන්න. මොක නැතත් අවුරුදු 50ක් 60ක් යනකොට මොකද්ද පුරුදු වෙලා තියෙන්නේ? මේ ආත්මිකේන්ති ආවට ලබන ආත්මිකේන්ති නැති වෙයි. සමහර මිනිස්සු කියනවානේ සමහර බල්ලෝ කණ්ඩ පනිනවා හපනවා කියලා. සමහර සත්තු ඉන්නවනේ කොච්චර හීලයිද. හරියට තමන් කන දැකලා තියෙනවද? සමහර බල්ලෝ ඉන්නවා කකා ඉන්න බත් එකට ආපුවාම පැත්තකට වෙනවනේ. සමහර බල්ලෝ තමන්ගේ කණේකට කණ්ඩාවොත් අනක මරාගෙන කනවා. තවත් සමහර බල්ලෝ ඉන්නවා කොහොමද? අර මේකට කැම ටික දාලා කකා ඉන්නේ අනිත් බල්ලගේ එකට යනවා. ඒක කන්න. බලන්න අර මෛත්‍රිය නැති එකේ විපාක. අපි ඔහොම වෙන්න ඕනද? මට ඔහොම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝකෙටම මෛත්‍රී කරන්න. මෙහෙම ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, නැනනුවන මේ පින්නතුන්ට මේ ධර්ම දේශනාවේ අනුභවයෙන් ලැබේවා. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අද ඉඳන් ගෙවල් වලට ගිහින් අර අපන්නක ජාතකය අහලා තියෙනවනේ. අපන්නක ජාතකේ. පින්නතුනේ බෝධිසත්ව වෙලෙන්දයි තව වෙලෙන්දෙකුයි වෙලඳාම යන්න හදනකොට එක වෙලෙන්දෙක් කියනවා බෝධිසත්වයන්ට මම ඉස්සරලා යන්නම් කරත්ත 500 අරගෙන ඔයා පස්සෙන්ට. බෝධිසත්වයෝ මොකද කියන්නේ? බෝධිසත්වයෝ කියනවා මම පස්සේ එන්න. ඇයි දැන් අර ඉස්සරලා යන්නේ? අර බිස්නස් එක හොඳයිනේ ඉස්සරලා ගියපුවා. මරු වැලි කාන්තාරේදී මොකද වෙන්නේ? කාන්තාරේ අරක් ගත්ත යක්ෂයෙක් ඇවිල්ලා පැම් පොකුණු විමාන මවලා පෙන්නලා මිනිස්සුන්ට නැනනුවන නැති වෙනවා මෝහේ ගහපුවාම. එහෙම වෙනෝනේ. ඔය මෝහේ කියන එක හරි බරපතලයි. මතකද පහුගිය කාලේ මේ පැතිවල නම් නැතුව ඇති එක එක ව්‍යාපාර වලට මුදල් දෙවුවා. අර ලක්ෂයක් දීපුවම සතියකින් දෙකක් දෙනවා. ඔය ඔහොම තිබ්බ නේද? ගංගානේ මිනිස්සු ලෝන් අරන් දැම්මේ සල්ලි. අපුට පිරමීඩ කියලා කියන්නේ. 50,000 දාපම ඊළඟ සතිය 60,000ක් වෙනවා. ඊළඟ සතිය 80,000ක් වෙනවා. ඊට පස්සේ ලස්ස 3ක් දානවා. 6ක් ගන්න කියලා 3ක් නෑ මොකවත් නෑ අන්තිමේට. රුපියලක්වත් නෑ ඊට පස්සේ. ඔකට කියන්නේ මොකද්ද? අර අපේ හැමලා කියන්නේ මෝහේ ගහලා කියලා උන්ට. ආන් ඒක. අර මතකනේ අර බඩ පළල බිත්තර ගන්න ගිය හැටිනේ. ඔය ලැබෙන විදිහට තමයි ලැබෙන්නේ.
මෝහය කියන එක නැති වෙන්න ඕනේ. පැම්පකුණු දැක්ක විතරයි අර වෙලෙන්දා තිබ්බ වතුර සේරම හැදුවා. ඒක නෙමෙයිද අපි කරගන්නේ. අර තව කතාවක් තියෙනවා නේද? මතකද අර මුරුංග විකුණලා කරත් එකගෙන ආවා. ගේ ඉස්සරහ මුරුංග ගහක් තියෙනවා. ගෙදර මිනිස්සු ස්තූපේ ඉඳගෙන කල්පනා කරනවා මුරුංග ගහේ මේ පාර මල් වැඩි. මේ මුරුංග විකුණලා ටවුමට ගිහිල්ලා මට කරත්තයක් ගන්න පුළුවන්. මිනිහට කල්පනා වුණා අඳෝ දැන් මුරුංග ගහ තිබ්බහම කොහොමද කරත්තේ ගේන්නේ? කැපුවා වෙලෙ මුරුංග ගහ. ඕක තමයි අපිට වෙන්නේ. හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ තරුණයන්ට. ගම්වල ළමයි ඉන්නවා ඕ ලෙවල් කරපු ගමන් මේ වුන් කියනවා කෝස් එකක් කරනවලු. දන්නේ නැහැ කෝස් කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. තියෙන ගොංකම වෙන මොකද්ද? ඉගෙන ගන්න එපැයි. මේ තරුණයන්ට මං කියන්නේ දරුවන්ට කියන්නේ. තරුණය හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕන අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඒ තමයි තරුණයා. ඒ තමයි තාත්තා. ඉවසන්ට පුරුදු වෙන්න ඕන. අනාගතය ගැන සුබවාදී දැක්මක් තියෙන්න ඕන. ලැජ්ජ නැතුව අවුරුදු 25 30 ගිහිල්ලා තම්මගෙන් තාත්තෙන් කකා බිබී ඉන්නවනේ අර මේ පැතිවල නැතු ඇති මං හිතන්නේ. හම්බ කරගන්න නෙමේ බලන්නේ. හම්බ කරලා තියෙන ඒවා බෙදා ගන්න තමයි ඔට්ටු වෙන්නේ. නැත්තම් විකුණන්න. අපූර්වට කියනවා විකුණලා දෙන්න රට යන්න උකස් තියලා පොත තියලා. අන්තිමේ පොතත් නැහැ, සල්ලිත් නැහැ, ඉඩමත් නැහැ, රට ගියපු රටකුත් නැහැ. මතක තියාගන්න. මෝහෙනම් ගහන්න එපා. ලැබෙන ටික තමයි ලැබෙන්නේ. ජීවිතය කියලා තියෙන්නේ අපිට ලැබෙන දේ ලැබෙන විදිහ මිසක්කල් ජීවිතය කියලා කියන්නේ හිතන දේ ලැබෙන එකද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. මේක අපි හිතන එක වෙන්නේ නැහැ. මේවත් තේරුම් අරගෙන හරි ප්‍රඥාවන්තව ජීවත් වෙන්න. ටික ටික භාවනාව කරලා හිත හදාගන්න. දරුවොත් එක්ක යහපත් පෞල් පසුබිමක් ගෙවලා තෘප්තිමත් ජීවිතයක් තුළ ධර්මානුකූලව හැසිරෙන්න වස්තුම් මාසය තුළ අදිෂ්ඨාන කරගන්නට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ පින්නතුන්ට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු අපේ පොඩි හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ හොඳට බලා ගන්නට. නායක හාමුදුරුවෝ හොඳට පරිස්සම් කරගන්න. හරි ආදරෙන් ඉන්න. උන්වහන්සේ හරි නිහතමානී. උන්වහන්සේ හරි ගුණ සම්පන්නයි. උන්වහන්සේ අපිට වඩා පුදුම විදිහට දැනුගත්. අධ්‍යාපන අමාත්‍යාංශ විවිධ තනතුරු දරලා හොඳ උපාධියක් අරගෙන උන්වහන්සේගේ තියෙන නිහතමානීකම කොච්චරද කියනවා නම් නායක හාමුදුරුවෝ මම දැක්කහම කියනවා දකින්න හරි ආසාවෙන් හිටි බලන්න. ඒ ගුණවත්කම අපේ සමාජ දේහය තුල ඕක තියෙනවද? එළියේ ඕක තියෙනවද? එළියේ කවුරු හරි වෙන ඉගෙන ගන්න ඉහළට යන පොඩි එකෙක් දැක්කහම තාත්තලා හැම කියනවද පිට තාත්තලා? නැහැ. උන්වහන්සේ හරි සත්පුරුෂයි. පොඩි හාමුදුරුවෝ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. හාමුදුරුවෝ හොඳට බලා ගන්න. පන්සල හොඳට පරිස්සම් කරගන්න. දාන්නේ ටික ගේනකොට අම්මයි තාත්තයි දරුවෝයි සේරම අරගෙන එන්න. දරුවන්ට උගන්වන්න පුතේ ගේට්ටුව ගාවින් සරෙප්පු දෙක ගලවපන්. මේවා අද ගිහින් කියලා දෙන්න. හාමුදුරුවන්ට ගියපු ගමන් දන ගහලා වැඳපන්. මේවා කියලා දෙන්න.
එක අම්මෙක් තාත්තෙක් ඕවා කියලා දීලා තියනවද? අම්මා තාත්තා දරුවොත් එක්ක දාන ගෙනල්ලා වැඳලා පුදලා මලු පෙත් මං හැමදලා පැය 2ක් යයි. ඔක කරන්ට සමහරක් කොල්ලෝ අපිට හිතෙනවා පින්නතුනේ බයිසිකල ස්තෝප්පුවෙන් නවත්තයිද කියලා. බාට ගේට්ටුව ගාවින් ගැලවිල්ල කෙසේ වෙතත්. මෙවුන් ඇවිල්ලා හෝනුත් ගහනවනේ මදිවට. තෙරුවන් වැඩ ඉන්න භූමියකට යන්න කියන එක දන්නේ නැහැ. ඒවා උගන්වන්න ඕනේ, ඒවා පුරුදු කරන්න ඕනේ. අම්මලා තාත්තලාත් ඕක මතක තියාගන්න ඕනේ. සීල සම්පන්න භාවයේ භූමිය තුල තියෙන්න ඕනේ. විනය තියෙන්න ඕනේ. ඒක gederදී පුරුදු කරගන්න ඕනේ. ඒ නිසා ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ට මේ ලෝක ශාසනයේ බබලන්න වැජබෙන්න ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනා පින්කමේ ගිහින් අපිට ආරාධනා කරලා දිනයක් අරගෙන මේ අපේ මහේශිකා පින්වත් මහත්මිය එතුමිය අපේ විහාරස්ථානය වෙනුවෙනුත් පුදුම විදිහේ කැපවීමකින් ශාසනය වෙනුවෙන් කටයුතු කරනවා. එහෙම එක තැනක් කියලා නෑ, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පුදුම විදිහට වැඩ කටයුතු කරනවා. ඒ පුතුණුවන් ඒ කුෂාන් මහත්මයි අපේ අයියා ඒත් එහෙමයි. ඒ පවුලේ ඒ අපේ මහේශිකා මහත්මියගේ සෙනෙහබර මෑණියන් ඇතුළු සුජීවත්ව ඉන්න සියලු දෙනාට නිරෝගී සම්පත්තිය ලැබේවා. ඇත්තන්ට සංසාරේ කවදාවත් අකල් මරණයක්, ලෙඩ දුකක්, කරදරයක් වෙන්න හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. මේ බණ අහන්න ආපු අම්මලා තාත්තලා සියලු දෙනාම ඔයත් පින්නතුනේ ඔයත්න්ගේ නමින් මිය පරලොව ගියපු සියලු මළගිය ඥාතීන්ට මේ පින් කුසල් අනුමෝදන් වේවා. ඇත්තන්ගේ ආත්ම භාවයන් දුගතියේ ඉපදැත්නම් මෙයින්වත් මිදේවා. සුගතියේ ඉපදැත්නම් මෙහි සැප වඩා වර්ධනය වේවා. කෙලවර පතන උතුම් බෝධියකින් මිය පරලෝකීය සියලු දෙනාට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි හදපු වඩපු අපේ අම්මට තාත්තට ගුරුවරුන්ට නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම සියලු දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු අපි සාපිපාසාදී අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර කෙලවර උතුම් වූ නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න ධර්ම දේශනාව අවසන්. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.